බොරැල්ල ගෝතමී බාලිකා විදුහල සහ නුගේගොඩ අනුලා විදුහල අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරගය මේ මාස 31 වෙනිදා SSC ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතයි. කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලය සහ නුගේගොඩ අනුලා විද්‍යාලය අතර කොයින්ස් ක්ලෑෂ් 2025 නමින් මෙම ක්‍රිකට් තරගය නම් කොට තිබෙනවා. මේ පවත්වන්නේ 4 වෙනි වතාවටයි. එම තරගයේ ටිකට්පත් අලවිය අද කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේදී ආරම්භ කෙරුණා. ඊට සමගාමීව ක්‍රිකට් තරගයට අදාළ සමරු ගීතයේද මෙහිදී එළි දැක්වුණා. ගෝතමී බාලිකා විදුහලයේ විදුහල්පතිනි උපේන්ද්‍ර පියසේන මහත්මිය ඇතුළු ශිෂ්‍යයන් අධි ශිෂ්‍යයන් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපේ මේ වර්ෂයේ අති දැවැන්ත කර්තව්‍ය අපේ පාසලේ ගෞතමී බාලිකා විද්‍යාලයේ සහ නුගේගොඩ අනුලා විද්‍යාලය අතර පැවැත්වෙන අපේ මහා ක්‍රිකට් සංග්‍රාමය අරමුණු කරගෙන අපි අද දිනේ සංවිධානය කළා. මෙම ක්‍රිකට් ගැටුමට අදාළ ටිකට්පත් එළි දැක්වීම, ඒ වගේම අපේ ක්‍රීඩා කණ්ඩායම හඳුන්වා දීම සහ මහා ක්‍රිකට් ගැටුම වෙනුවෙන් අප විසින් නිර්මාණය කළ තේමා ගීතයේ එළි දැක්වීම කියන මේ සියලු කාර්යයන් අරමුණු කරගෙන තමයි අපි අද දවස සැලසුම් කරේ. ඒ සඳහා විද්‍යාලය ආරාධනය පිළිගෙන අද දවසේ විශේෂයෙන්ම පැමිණ සිටිනවා ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජනය කරමින් අපේ ආදි ශිෂ්‍යාවන් නියෝජනය කරමින් අපේ ආරාධනය පිළිගෙන ශිරෝමි සමරදිවාකර මහත්මිය ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ආදි ශිෂ්‍යා නීතිඥ පූර්ණිමා රණවක මහත්මිය ඇතුළු ආදි ශිෂ්‍යාවන්, ඒ වගේම මේ කාර්යය සංවිධානය කරන්න, මේ සඳහා අනුග්‍රාහකත්වයේ සපයන්න අපිට ශක්තියක් වෙන්නේ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය. ආදි ශිෂ්‍ය සංගමයේ උපසභාපතිනියන්ලා දෙපළ, ඒ වගේම භාණ්ඩාගාරිකතුමිය ඇතුළු සියලුම ආදි ශිෂ්‍යාවන් ඊටම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේමයි පාසල් සංවර්ධන සමිතියේ දෙමාපියන් නියෝජනය කරමින් අද දවසේ සහභාගී වෙනවා. පාසල් සංවර්ධන සමිතියේ ලේකම්තුමිය ප්‍රමුඛ පාසල් සංවර්ධන සමිතියේ සියලුම දෙමාපියන් ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේමයි අපි අද විශේෂයෙන් ආරාධනා කරා අපේ මේ ක්‍රිකට් ගැටුමට පණ පොවන ක්‍රිකට් කණ්ඩායමේ සියලුම දියණිවරුන්ගේ දෙමාපියන්ට, ඒ සියලුම දෙමාපියන් ඊටම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා.